Hello, my dear friends. Welcome back to my YouTube channel, English with Ajit Guruge. Today, I have planned you a very useful lesson for your spoken English. How do you make a suggestion and how do you offer your help to others? Let's talk about it today. අද මම සාකච්ඡා කරන්න යන්නේ කොහොමද ඕගොල්ලෝ යෝජනාවක් සජෙෂන් එකක් කරන්නේ shall පාවිච්චි කරලා වාක්‍ය මුලට shall පාවිච්චි කරලා ඔගොල්ලෝ දන්නවා shall භාවිතා වෙනවා නම් කතෘපදී we අපි shall we කියලායි අපි පාවිච්චි කරන්නේ shall we එතකොට දෙන්නෙක් හෝ ඊට වැඩි පිරිසක් ඉන්න ඕන මේ මම කතා කරන ස්ථානයේ දෙන්නෙක් හෝ ඊට වැඩි පිරිසක් ඉන්න ඕන මේ shall we කියලා කියන්නේ shall we කියන්නේ අපි යමක් කරමුද එතකොට මේක සජෙෂන් එකක් යෝජනාවක් විදිහට අපිට කරන්න පුළුවන් shall we දැන් කාමරය ඇතුලේ රස්නේ නැත්නම් ශාලය ඇතුලේ රස්නේ අපි එළියට යමුද කීප දෙනෙක් ඉන්න තැනක ඔයාට පුළුවන් මේක අහන්න මේක ස්පෝකන් ඉංග්‍රීසි වලදී ගොඩක් අපිට වැදගත් වෙනවා මේ යෝජනාවක් කීප දෙනෙක් ඉන්න තැනක දෙන්නෙක් හෝ ඊට වැඩි පිරිසක් ඉන්න තැනක අපි මොකක් හරි කරමුද කියලා අහන එකයි තමයි මේකෙන් අහන්නේ shall we වාක්‍ය පටන් ගන්නේ shall we කියන එහෙනම් කාමරය ඇතුලේ රස්නේ අපි යමුද එළියට it is very hot inside the room අපි එළියට යමුද shall we go out shall we go අපි යමුද shall we go අපි එළියට යමුද shall we go out ඊළඟට දෙවෙනි උදාහරණය කීප දෙනෙක් ඉන්න තැනක එක්කෙනෙක් කියනවා මට බඩගිනි I am hungry කියලා I am hungry නැත්තම් දෙන්නෙක් කියනවා we are hungry කියලා එතකොට ඔයාට කරන්න පුළුවන් යෝජනාව තමයි අපි මොනවා හරි දෙයක් කමුද අපි මොනවා හරි දෙයක් කමුද කොහොමද අපි ඒක අහන්නේ shall we eat something shall we eat something අපි මොනවා හරි දෙයක් කමුද නැත්නම් අපි මොනවා හරි දෙයක් බොමුද කිව්වොත් shall we drink something ඊළඟට දැන් යාළුවෝ කීප දෙනෙක් එක තැනක ඉන්න තැනක එක්කෙනෙක් කියනවා මට හරි කම්මැලි නැත්නම් මට පාඩම් කරලා එපා වෙලා I am fed up with studying continuously එක දිගටම පාඩම් කරලා මට එපා වෙලා එහෙනම් ඔයාට කියන්න පුළුවන් අපි ක්‍රිකට් සෙල්ලම් කරමුද අපි ක්‍රිකට් ගහමුද අපි ක්‍රිකට් සෙල්ලම් කරමුද shall we play cricket කියලා ඔයාට කියන්න පුළුවන් shall we play cricket shall we play volleyball shall we play carom මොකක් හරි ක්‍රීඩාවක් කරමුද කියලා අහන්න පුළුවන් ඊළඟට දැන් කීප දෙනෙක් ඉන්න තැනක එක්කෙනෙක් කියනවා අපි කාලෙකින් එකට එකතු වුණෙත් නැහැ විනෝද වුණෙත් නැහැ මුකුත් කරේ නැහැ එහෙනම් ඔයාට කියන්න පුළුවන් අපි පාටි එකක් දාමුද ඔයාට මෙතන පාවිච්චි කරන්න පුළුවන් shall we have a party shall we have a party shall we have a party අපි පාටි එකක් දාමුද කියන එකයි මෙතන අදහස දැන් කවුරු හරි කට්ටියක් මොකක් හරි දෙයක් අමාරුවෙන් කර ඉන්නවා ඒගොල්ලන්ට අපි හිතනවා උදව් අවශ්‍යයි කියලා එහෙනම් අපි කීප දෙනෙක් ඉන්න තැන අපි ඒගොල්ලන්ට උදව් කරමුද කියන යෝජනාව අපි කරන්නේ කොහොමද shall we help them මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් shall we කියන කොටස පාවිච්චි කරලා මුලට යම් කිසි සජෙෂන් එකක් කරන්න. එතකොට මේ යෝජනාව කරන තැන ඔබ ඉන්න ඕන තව කෙනෙක් හෝ එහෙම නැත්නම් ඊට වැඩි පිරිසක් ඉන්න ඕන. පිරිසක් ඉන්න තැනක තමයි අපි මොකක් හරි දෙයක් කරමුද කියලා අහන්නේ. මේක ඉතාමත්ම යූස්ෆුල් වෙනවා ප්‍රයෝජනවත් වෙනවා ස්පෝකන් ඉංග්‍රීසි වල. මොනවා හරි දෙයක් කරමුද? දැන් අපි එළියට යමුද? shall we go out? අපි මොනවා හරි දෙයක් කමුද? shall we eat something? අපි TV බලමුද? shall we watch TV?
මේක සජෙෂන් එකක්. යෝජනාවක් විදිහට කරන්න පුළුවන්. ඊළඟට මේ shall I කියන ක්‍රමය ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් offer help. ඔබ උදව් පිරිනමනවා කාට හරි. ඔයා ආසයි කාට හරි උදව් වෙන්න. එහෙනම් ඔයාට පුළුවන් shall I කියන යෙදුම පාවිච්චි කරන්න. shall we වගේ shall I. දැන් ඔයාගේ යාළුවා ඉන්නවා ඉස්සරහා. එයා කියනවා I don't have money these days. මේ දවස්වල මට සල්ලි නැහැ. එහෙනම් ඔයා උදව්වක් පිරිනමනවා. මම ඔයාට මුදල් ටිකක් දෙන්නද? මම ඔයාට සල්ලි ටිකක් දෙන්නද? shall I ඔයාට කියන්න පුළුවන් shall I give you some money? මම ඔයාට මුදල් ටිකක් දෙන්නද? shall I give you some money? ඊළඟට කවුරු හරි කෙනෙක් ගෙදරට එනවා. දවල් වෙලාවක දාඩිය දාගෙන වගේ. එතකොට ඔයාට පේනවා එයා නිකන් පිපාසෙන් වගේ ඉන්නේ. You see that he looks very thirsty. ඔහුට පිපාසෙන් වගේ ඉන්නේ. එහෙනම් ඔයා කොහොමද දාන්නේ? මං ඔයාට වතුර ටිකක් දෙන්නද? Shall I give you some water? මං ඔයාට වතුර ටිකක් දෙන්නද? Shall I give you some water? ඊළඟට දැන් ඔයාත් එක්ක අපි තුමු ශ්‍රීපාද යනවා. කන්දක් නැගගෙන යනවා. යාළුවෙක් යනවා. නැත්තම් අපි හිතමු වැඩිහිටි කෙනෙක් යනවා. එහෙනම් ඔයා කොහොමද උදව් පිරිනමන්නේ? එයාගේ බෑග් එක අරගෙන යන්න. මං ඔයාගේ බෑග් එක අරගෙන යන්නද? Shall I take your bag? Take කියන්නේ මෙතන අරගෙන යනවා කියන අදහස. Shall I take your bag? මං ඔයාගේ බෑග් එක අරගෙන යන්නද? ඔයා කැමැත්තෙන් මේ දේ කරන්න ඉදිරිපත් වෙනවා. ඒකයි මේකේ අදහස. offer help කියන්නේ ඒකයි. ඊළඟට දැන් යාළුවෙකුගේ අපි හිතමු උපන්දිනයක් හරි මොකක් හරි විශේෂිත අවස්ථාවක්. එතකොට ඔයා අහනවා මං ඔයාට gift එකක් අරන් දෙන්නද? Shall I මිලට ගන්නවට කියන්නේ buy. Shall I buy you a gift? මං ඔයාට gift එකක් මිලට ගන්නද? ඊළඟට අපි හිතනවා ඔයත් එක්ක ඉන්න යාළුවට නැත්තම් ගෙදර කෙනෙකුට තේ ටිකක් බොන්න වගේ ඔයා හිතනවා දැන් දුන්නා නම් හොඳයි කියලා. එහෙනම් ඔයා කොහොමද දාන්නේ? මං ඔයාට තේ ටිකක් හදන්නද? ඔයාට කියන්න පුළුවන් shall I make some tea for you? මං ඔයාට තේ ටිකක් හදන්නද? මෙන්න මේ ආකාරයෙන් ඔයාට පුළුවන් shall I කියන යෙදුම පාවිච්චි කරලා ඔයාගේ කැමැත්තෙන්ම ඔයා යම් දෙයක් කරන්න ඉදිරිපත් වෙන්න. ඒකට අපි කියන්නේ offering help. උදව් පිරිනමනවා. ඉතින් මේක සජෙෂන් යෝජනාවක් කිරීමත් ඒ වගේම උදව් පිරිනැමීමත් මේ කොටස් දෙකම ඊටාම වැදගත් වෙනවා අපිට ස්පෝකන් ඉංග්‍රීසි වල. ඉතින් මේවා ඉගෙනගෙන ඔයගොල්ලන්ගේ ලැන්ග්වේජ් එකේ ඉංග්‍රීසි කතා කරනකොට ඕගොල්ලෝ මේවා පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඒකයි මේ වීඩියෝ බැලීම තුලින් ඕගොල්ලන්ගේ ඉංග්‍රීසි නොලෙජ් එක දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් තවත් මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඒ වගේම English with අජිත් ගුරුගේ මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. Have a nice day. Goodbye.